ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්නේ දකුණු පළාත් අර්ධ වාර පරීක්ෂණ 2019 කියන ප්‍රශ්න පත්‍රය. හොඳයි වැඩි කතා නැතුව අපි වැඩියට බලමු. අදත් අපි ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කරන්න සූදානම් ඉන්නවා. ලංකාවේ වඩාත් පැරණිතම ගොවිතැන ලෙස සලකන්නේ කුමක්ද? අපේ පිළිතුරු හතරක් දීලා තියෙනවා. වී මඩ කපු හේන් වගාව කියලා. දන්නවා මූලාශ්‍ර වලට අනුව අපිට හේන් ගොවිතැන තමයි පැරණිම ගොවිතැන විදිහට සලකන්නේ. තෝනිගල සෙල්ලිපිය අකල හස ලෙස හඳුන්වා ඇත්තේ කුමක්ද? ඔබ දන්නවා තෝනිගල සෙල්ලිපියේ වගා කරන කන්න තුනක් ගැන සඳහන් කරනවා. මේ මෙතන කන්න තුනක් තියෙනවා යල කන්නේ, මහ කන්නේ සහ මැද කන්නේ. එතකොට අපි දන්නවා අකලහස, මදහස සහ පිටදඩහස කියන වචන වලින් තමයි මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මොකද්ද අකලහස කියලා කියන්නේ තමයි අහලා තියෙන පුතේ. අකලහස කියන්නේ මහ කන්නය, මදහස කියන්නේ මැද කන්නය, පිටදඩහස කියන්නේ යල කන්නය කියලා හඳුන්වලා තියෙනවා. දැන් උත්තරය මහ කන්නය. ප්‍රශ්නාංක 3. වාරි කර්මාන්තයට කරන ලද විශිෂ්ට සේවය නිසා මින්නේරි දෙවියන් ලෙසින් පිදුම් ලැබූ අනුරාධපුරයේ පාලකයා කවුද? කුඩා කාලේ නම් දන්න බොහොම සරල ප්‍රශ්නයක්. ඒ තමයි මහසෙන් රජතුමා තමුන්ව මින්නේරි දෙවියන් ලෙසට ජනතාව හඳුන්වන්න කටයුතු කළා. අතීතයේදී වෙළඳ නගර සාහිත්‍ය මූලාශ්‍රවල හඳුන්වා දී ඇත්තේ කෙසේද? හතරක් අපිට ලැබලා තියෙනවා. නිගම, උග, ප ဋ ාණ, පිටගම. නිගම, උග, ප ဋ ාණ, පිටගම. නිගම කියන නමින් තමයි වෙළඳගම හඳුන්වනු ලැබුවේ. ප්‍රශ්නාංක 5. හෝපිටිගම වෙළඳපොලේ සිදුවන අකටයුතුකම් වැළැක්වීමට හතරවන උදේරජු පිහිට වූ සෙල්ලිපිය කුමක්ද? මම හිතන්නේ මේ පේපරේ කරලා අතතුරුපත් පෑනක් පැන්සලක් අරගෙන පොතක් අරගෙන මේ මාත් එක්ක මේක සාකච්ඡා ගියා නම් ඔබට වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා අපේ විශ්වාසය නිසා මේ වීඩියෝ එක නතර කරලා ඔයගොල්ලෝ පෑනක් කොලයක් අරගෙන අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. හොඳයි. හෝපිටිගම වෙළඳපොළ ගැන සඳහන්ලා තියෙන්නේ බදුළු ටැම් ලිපියේ. බදුල්ලෙනුත් මේ සෙල්ලිපිය හම්බ වෙන වෙළඳපොළ නීති සම්බන්ධ සෙල්ලිපියට දැන් ඔයගොල්ලෝ තර්කයක් ඉදිරිපත් කරන ඇස අපේ ඉස්කෝලේ කියන්නේ මේකට හෝපිටිගම සෙල්ලිපිය කියලා. නැත්තම් සොරබොර වල ටැම් ලිපිය කියලා. නැත්නම් තවත් ටීචර් කෙනෙක් බදුළු ටැම් ලිපිය කියලා උගන්වනවා. මේ කොයි විදිහට ඉගෙනුවා පුතේ මේ තුනම එකයි. බදුළු ටැම් ලිපිය කිව්වත්, හෝපිටිගම ටැම් ලිපිය කිව්වත්, සොරබොර වල ටැම් ලිපිය කිව්වත් පිළිතුර එකයි. ඒක කරන්නේ හතරවෙනි උදේ රජතුමා. හිතන්න ඔයාලා වෙළඳපොළ නීති ගැන දන්නවා ඇති. ඒ නිසා අපි වැඩිදුර ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ප්‍රශ්නාංක 6 සිට 10 දක්වා තියෙන්නේ හරි වැරදි ලකුණු කරන්න. අනුරාධපුරයේ රජකම් කළ මහාචූලි මහාතිස්ස රජතුමා ශ්‍රමිකයෙකු ලෙස වෙස්වලාගෙන කුඹරක අස්වලු නෙලන්න ගියා කියලා සඳහන් කරලා තියෙනවා. මහා වංශිනේ. ඒ නිසා ඒකට හරි ලකුණ තමයි එන උත්තරේ. අපිට මේ අතරතුරේදී වීඩියෝ එක නතර කරලා ඔබේ නිවැරදි පිළිතුර යොදලා නැවත වීඩියෝ එක නරඹන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඒක පහසුවක්. ප්‍රශ්නාංක 7. සිය දියණියන් සූපශාස්ත්‍රයේ දක්ෂින් බවට පත් කිරීම දෙමව්පියන්ගේ වගකීමක් බව සමන්ත පාසාදිකාවේ සඳහන් වේ. වැරදි. සමන්ත පාසාදිකාවේ නෙමෙයි සඳහන් කරලා තියෙන්නේ. සහස්ස වත්තු උපකරණ. එහෙනම් ඒකට උත්තරේ එන්න ඕනේ වැරදි ලකුණ. ප්‍රශ්නාංක 8. මානවම කුමරු දෙවන දාඨෝපතිස්සගේ පුතකි. පිළිතුර වැරදි. දෙවන දාඨෝපතිස්සගේ පුතෙක් නෙමෙයි. ප්‍රශ්නාංක 9. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පාණ්ඩ්‍ය රජු ලංකාව ආක්‍රමණය කරන විට පළවන සේන රජතුමා හිටියයි කියලා සඳහන් කරනවා. ඒ විතර හරි. මේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ආක්‍රමණය කළේ පළවන සේන රජතුමාගේ කාලෙදී. ප්‍රශ්නාංක 10. මානවම කුමරුට සේනාවක් ලබා දුන්නේ පල්ලව රාජ්‍යයේ දෙවන වරගුණ වර්මන්‍ය නරසිංහ වර්මන්‍ය කියලා කියන්නේ. උත්තරය හරි. නරසිංහ වර්මනේ කලින් යාගේ තාත්තා පළවෙනි නරසිංහ වර්මන් හිටියා. ඒ වගේම දෙවන නරසිංහ වර්මන් තමයි ලංකාවේ බලය අල්ලන්න උදව් කළේ. හොඳයි. ප්‍රශ්නාංක 11 සිට 15 දක්වා
වරහන තුලින් තෝරලා පිළිතුරු ලියන්න කියලා තියෙනවා. අපිට වරහන් තුල පිළිතුරු තුනක් ලැබලා දෙලා තියෙන පුතේ. විදේශ වෙළඳාමේ වැදගත් වරායක් වන්නේ කුමක්ද? උත්තර තුන ගොඩවාය, දඹකොළ පටන සහ කල්පිටිය කියන උත්තර තුන තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගොඩවාය තමයි ප්‍රධාන වරායක් බවට පත් වෙලා තිබුණේ. ප්‍රශ්න අංක 12 තමුන්ගේ මවට උපස්ථාන කළ රජතුමා කවුද කියලා සඳහන් කරන්න කියලා කියනවා. ඉතින් ඒකට උත්තරේ තමයි අටවන අග්ගබෝධි රජතුමා තමයි තමුන්ගේ මවට ඉතාමත්ම හොඳින් උපස්ථාන කළ බව මහා වංශයේ සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න අංක 13 පාණ්ඩ්‍ය රාජ්‍ය උරුමය ලබා ගැනීමේ අරමුණින් ආධාර සේනා ඉල්ලගෙන ලංකාවට ආවේ කවුද කියලා අහනවා. ඒ තමයි වරගුණ වර්මන් කුමාරයා. මේ කාලේ දෙවන සේන රජතුමා තමයි හිටියේ. දෙවන සේන රජතුමාගෙන් උදව් අරගෙන වරගුණ වර්මන් කුමාරයා ශ්‍රීමාර ශ්‍රී වල්ලභව මරලා රාජ්‍ය බලය ලබා ගන්නවා. ප්‍රශ්න අංක 14 පාණ්ඩ්‍ය රාජ්‍ය අගනුවර වන්නේ කුමක්ද? ඔබ දන්නවා ඉතින් මේ වෙන විට ප්‍රධාන දකුණු ඉන්දියානු රාජ්‍ය තුනක් තිබුණේ. තමයි පල්ලව රාජ්‍ය, පාණ්ඩ්‍ය රාජ්‍ය සහ චෝල රාජ්‍ය. ඉතින් මේ තුනේ අගනුවරවල් තුන තමයි ඔය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් තියෙනවා උතර තාංචි කියලා කියනවා, කාංචිය කියලාත් කියනවා. කාංචියේ තමයි පල්ලවයෝ හිටියේ. මදුරාපුරය පාණ්ඩයන්, තංජෝරය චෝලයන්. ඉතින් උත්තරේ පාණ්ඩ්‍ය රට තමයි අගනුවර වෙන්නේ මදුරාපුරය. ප්‍රශ්න අංක 15 රුවන්වැලිසෑය අලංකාර කරන්න පබළු ගෙනාවේ කවුද කියලා අහලා තියෙනවා. ඒ තමයි බාතිකාභය රජතුමා. බාතිකාභය රජතුමා තමයි රෝමයට දූතයින් යවලා වීදුරු පබළු ගෙනහල්ලා රුවන්වැලිසෑය අලංකාර කරන්න කටයුතු කළේ. ඊගාවට ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා ප්‍රශ්න අහලා තියෙනවා. පළවෙනි විජේබහු රජතුමා දුන් වරප්‍රසාද පිළිබඳව 50 කඩුව තඹසන්නසේ තියෙනවා. කවුද මේ 50 කඩුව කාටද වරප්‍රසාද දුන්නේ? තමයි සිත් නරුබිම බුදල් නාහෙවත් බුද්ධ රාජසේන විහාරට තමයි මේ වරප්‍රසාද දුන්නේ. හොඳයි. ඊගා 17 තුන්නිකාය සමගි කරවන්න පොළොන්නරු කතිකාවත කළේ කවුද? මොකද්ද මේ තුන්නිකාය? පුතේ තුන්නිකාය කියලා කියන්නේ මේ කාලේ වෙනකොට නිකාය තුනකට බෙදලා තිබුණා. පැරණි මේක මහා විහාර නිකාය, වලගම්බා රජතුමාගේ කාලේ අබේගිරි නිකාය, මහසෙන් රජතුමාගේ කාලේ ජේතවන නිකාය කියලා නිකාය තුනකට අනුරාධපුරයේදී හාමුදුරුවෝ බෙදෙනවා. ඒ නිකායන් සාමූහිකව එකතු කරන්න මුල් වුණේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා. හොඳයි. රටවැසියන්ගේ දියුණුව වෙනුවෙන් තුලාහාර දාන දිලින්දන්ට දුන්නේ කවුද කියලා අහනවා. ඉතින් තුලාහාර දාන කියන්නේ තුලා කියන්නේ තරාදියට, දාන කියන්නේ දීම. තරාදියක බරට තරාදිය දෙපැත්තෙන් තියලා ඉවරලා රජ පවුලේ කෙනෙක් එක පැත්තක වාඩනවා, තරාදිය අනිත් පැත්තේ. ඒ ප්‍රමාණයට දිලින්දන්ට ධනෙ දෙන්න කටයුතු කළේ නිශ්ශංක මල්ල රජතුමා. ඒ වගේම ශ්‍රී ලංකා චෝල බලයෙන් නිදහස් කරගන්න කටයුතු කළේ කවුද කියලා අහනවා. චෝල බලයෙන් නිදහස් කිරීම කියලා අදහස් කරන පුතේ චෝල බලයෙන් නිදහස් කරපු රජවරු බොහෝමයක් ඉන්නවා ලංකාවේ. නමුත් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පොළොන්නරු රාජ සමයේදී මේකට මුල් වුණ රජතුමා කවුද කියන කාරණය. එතෙන්දී වැදගත් වෙන්නේ පළවෙනි විජේබහු රජතුමා තමයි චෝලයන්ගෙන් ලංකාව නිදහස් කරගන්න කටයුතු කරපු රජතුමා. හොඳයි. අවසාන ප්‍රශ්නේ MCQ වල. ඉරිගහන් ප්‍රශ්න වල ප්‍රශ්නාක 20. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම 704ක් නම් කර ඇති අතර ඉන් ලංකාවේ කීයක් තියෙනවාද කියලා අහලා තියෙනවා. මේ ස්පෘශ්‍ය උරුම සහ අස්පෘශ්‍ය උරුම පාඩමෙන් අහලා තියෙන ඔබ දන්නවා ලංකාවේ ප්‍රධාන උරුම කිහිපයක්ම තියෙනවා. පැරණි අනුරාධපුර නගරය, පොළොන්නරු නගරය, සීගිරිය, දඹුල්ල, ඒ වගේම දළදා මාලිගාව ආදී සුවිශේෂී ස්ථාන යුනෙස්කෝ සංවිධානය විසින් උරුම බවට පත් කරලා තියෙනවා. ඒ වගේම දඹුල්ල විහාරයත් මේකට අයිති වෙනවා. මම නැවත කියන්නම්. පැරණි අනුරාධපුර නගරය, පැරණි පොළොන්නරු නගරය, දඹුල්ල, මහනුවර, ගාල්ලු කොටුව ආදී ලෝක උරුම 6ක් ලංකාවෙන් නම් කරලා තියෙනවා. ඒව වලට ඊගාව දෙවෙනි වාර විභාගෙදී දැනගන්න ලැබේ. එහෙමනම් මම හිතන්නේ අද දවසෙත් ඔයාලට
කරුණු රාශියක් දැනගන්න ලැබුණා. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ටත් ඉගෙන ගන්න. ඉතින් එහෙනම් අපි තවත් දවසක නැවත මේ වගේ වැදගත් අපූර්ව වීඩියෝ එකකින් එකතු වෙමු. හැමදෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.